මේ දළදා මංගල් වන්දනා මංගල්‍යයට පෝලින් 3කින් අපි ජනතාව එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට වැවරවුම වටේ පෝලින් 2ක් සහ DSN නායක වීදියේ ඔස්සේ තව පෝලිමක්. එතකොට ඒවා ශ්‍රී දළදා මාලිගාවෙන් බාහිරව තියෙන පෝලිම් වල කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා ඒ ටික සකස් කරමින් යනවා. මහ ජනතාවට පහසුකම් ලැබෙන විදිහට විදුලි ආලෝකය සමහර තැන්වල තමන්ගේ දුරකථන charge කරගන්න වගේ පහසුකම් තියෙන විදිහට ඒ දේවල් ඊට පස්සේ මේකෙදී කසල කළමනාකරන වගේ දේවල් මහනුවර මහනගර සභාවෙන් කටයුතු කරනවා. ඒ ගැන පැහැදිලි කරයි. ඊට පස්සේ ප්‍රථමාධාර විශේෂයෙන්ම සෞඛ්‍ය මහනුවර සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර ජාතික රෝහල ආදී එකතු වෙලා ඒ කටයුතු සංවිධානය කරලා තියෙනවා. රතගාල් සහ දන්සල් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම ප්‍රවාහන පහසුකම් ගත්තොත් එහෙම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ශ්‍රී ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකතුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. තව අපි මේ සඳහා නගරයට ගොඩක් වාහන ඇතුළු වුණොත් එහෙම නගරයට කලින් ඒ වාහන නවත්තලා ඒ අයට විශේෂ බස් රථ වලින් ප්‍රවාහනය කිරීමේ කටයුතුත් හදලා තියෙනවා. ඊට අමතරව සුවිශේෂ දෙයක් විදිහට අපි සමහර වෙලාවට බැතිමතුන්ට අවස්ථාවක් රාත්‍රියේ ගත කරන්න අවශ්‍ය වුණොත් එහෙම ආබාධ සහිත එහෙම නැත්නම් මහලු වැඩිහිටි අයට වගේ අවශ්‍යතාවයක් වුණොත් නවාතැන් ගන්න කැප්පෙටිපොළ විදුහල සහ විවේකානන්ද විදුහල සූදානම් කරලා තියෙනවා රාත්‍රියේදී පහසුකම් එක්ක. මේකට අපිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව සහයෝගය දක්වනවා ඒ කටයුතු සංවිධානය කරලා කරගෙන යන්න. ඊළඟට අපි මෙතනදී ඉදිරියේදී ප්‍රකාශ වෙයි බැතිමතුන්ට ශ්‍රී දළදා මාලිගාව ඇතුළට ගොඩක් දේවල් රැගෙන එන්න අවස්ථාව දෙන්න බෑ. ආරක්ෂක හේතුන් සහ තියෙන කෙටි වේලාවක් තුල ගොඩක් අයට වන්දනා කරන්න අවස්ථාව ලබා දීමට තියෙන නිසායි. එතකොට අපි මේ අයගේ බෑග් සහ පාවහන් තබන්නත් ස්ථාන 3ක් මේ පෝලින් 3ට සකස් කරලා තියෙනවා. සිවිල් සේවා දෙපාර්තමේන්තුව ඒක මෙහෙवला ඒකට අපිට ඒ කටයුතු මෙහෙවන්න උදව් කරනවා. එතකොට මේ සඳහා විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, කලින් සඳහන් කරා වගේ මධ්‍යම පළාත් සභාව, පළාත් පාලන ආයතන මේ හැම දෙයක්මත් අපිට ගොඩක් දායකත්වයක් සැලසෙනවා. ඊට අමතරව අපි මේකෙදී සුවිශේෂීම ආපදා සැලැස්මක් සකස් කරලා තියෙනවා. හදිසි තත්ත්වයක් මොනියම් හෝ අවස්ථාවක් උද්ගත වුණොත් ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එකට. ඒකට විශේෂයෙන්ම අපි දුරකථන විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීලා ඒ හරහා සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඊට අමතරව අපි දන්නවා අපිට අත්දැකීම් තියෙනවා මහනුවර පෙරහැර සමේත් වෙනත් උත්සව අවස්ථාවල සමහර අය අතරමං වෙන්න පුළුවන්. කොච්චර දුරකථන සම්බන්ධතා ඒ දේවල් තිබුණත් ඒ අතරමං වූවන් සම්බන්ධයෙන්ුත් කටයුතු කරන්න විශේෂ ඒකකයක් පිහිටවලා ඒ කටයුතු අපි කරමින් පවතිනවා. ඊළඟට අපි දන්නවා මේ වගේ උත්සව අවස්ථාවක් තියද්දී අපේ අමාත්‍යාංශ ලේකම්තුමා සඳහන් කළා මේක සැනකෙලියක් කරගන්න බෑ කියන එක. ඊට අමතරව සමහර වෙලාවට මේ අවස්ථාවල විවිධ අක්‍රමිකතාවයන් එහෙම නැත්නම් විවිධ පුද්ගලයන් ගැට කපන්නන් ඒ වගේම නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරලා ඒ වගේ දේවල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ දේවල් මැඩ පවත්වන්නත් කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයත් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඒ විශේෂී වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මූලික වශයෙන් ඔය ටික තමයි අපි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙනකොට මේ විදිහට සංවිධානය කරලා තියෙන්නේ. මේ වෙනකොට ඉතාමත් සාර්ථකව අපි මේ කටයුතු සංවිධානය කරලා තියෙනවා. විවිධ ස්ථානයන්හි ජල ටැංකි 27ක් මේ ප්‍රජාව පෙළ ගැසෙන පෝලිම් 3 ඉලක්ක කරගෙන ජල ටැංකි 27ක් ඊට අමතරව ජල කරාම 200කින් අපි මීටර 100 200 වගේ පරතරයකින් අපි ජල කරාම යොදන්නට සැලසුම් කරලා තියෙනවා. මේ
හදිසි අවශ්‍යතා සඳහාත් ජල බවුසර් සූදානම් කරලා තියෙනවා. සනීප ආරක්ෂක කටයුතු ගත්තාම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් අපිට වැසිකිලි ජංගම වැසිකිලි 100ක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාවත් එක්ක ඒවා මහනුවර නගරයේ මේ පෝලිම් 3 ආශ්‍රිතව තැන් 17ක ස්ථානගත කරන්නට කටයුතු කරනවා. ඊට අමතරව తాවකාලික වැසිකිලි පද්ධති 3ක් ඉදි වෙනවා. මහනුවර නගරයේ තියෙන වැසිකිලි පිරිසුදුව ප්‍රජාවට පාවිච්චි කර හැකි පරිදි විවෘත කරලා තබන්නටත් සැලසුම් කරලා තියෙනවා. කසල කළමනාකරණයේදීත් ක්ලීන් ශ්‍රී ලංකා කාර්යාංශයේ මැදිහත් වීමෙන් ඒ වගේම මූලික සාකච්ඡාවේදී අධිකරු ජනාධිපතිතුමාන්ගේ දැනුම් දීම අනුව කසල බැහැර කිරීම සඳහා වර්ගීකරණය කරලා බහලන්න පුළුවන් වෙන විදිහට වර්ණ 3කින් යුත් කසල බඳුන් 450ක් ආර්පිකෝ ආයතනයෙන් අප වෙත මේ විදි ලැබෙමින් තියෙනවා. පළවෙනි තොගේ 200ක් පසුගිය සඳුදා අපි වෙත ලැබුණා. ඉතින් මේ කසල බඳුන් සියල්ල අපි పూర్වයෙන් කියපු පෝලිම් 3හි ස්ථානගත කරලා විධිමත් විදිහට කසල කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් අපිට සකස් කරලා තියෙනවා. වැදගත්ම කාරණේ වෙන්නේ මේ ආහාර හා සෞඛ්‍ය පාලනය කියන එකේදී ඔබ දන්නවා 1980 අංක 26 දරන ආහාර පනත යටතේ මහා නගරයක ආහාර පාලන බලධාරීත්වයේ දරන්නේ මහනගර සභාව. මේකෙදී මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට තමයි මේ කාර්යභාරය පැවරෙන්නේ. ඉතින් ඒ බලතල ප්‍රකාරව ආහාර ආරක්ෂණ විධිමත් වැඩපිළිවෙලක් මහනගර සභාව සතුව තියෙනවා. අපේ නායක හාමුදුරුවෝ කිව්වා වගේ මේක අධීර 3කින් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ වෙනකොටත් වෙළඳසල් පරීක්ෂා කිරීම අපි අවසන් කරලා තියෙනවා. ඊට අමතරව මේ එන ප්‍රජාව ඉලක්ක කරගෙන මේන බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සූදානම් කෙරෙන දන්සැල් සඳහා අපි අපේ වෙබ් අඩවිය හරහා ඕනෑම පුද්ගලයෙක්ට ලියාපදිංචි වෙන්නට අවස්ථාව සලස්සලා දීලා තියෙනවා. දන්සැල සඳහා ලියාපදිංචි වීම අනිවාර්යයි. මේ ලියාපදිංචියෙන් පස්සේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපි දිනකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 16 දෙනෙක් මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව යොදවා ගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා සැලසුම් කරලා තියෙනවා. ඉතින් මේ දන්සැල් මේ වෙනකොට දන්සැල් ලියාපදිංචි වීම අනුව පරීක්ෂා කිරීමේ කටයුතු කරගෙන යනවා. ඒ හැම දන්සැලක් සඳහාම මේ වෙද්දී 180ක් අයදුම්පත් ලැබිලා තියෙනවා. ඒ අයදුම්පත් අනුව අපි පරීක්ෂා කිරීම කරලා මේ සෑම දන්සැලකටම ලියාපදිංචි සහතිකයක් අපි නිකුත් කරනවා. මේ වෙද්දී 91ක් දන්සැල් සඳහා අපි අවසර ලබා දීලා තියෙනවා. ඉතින් මේ ලියාපදිංචි සහතිකේ QR කේතයක් ඇතුළත් ඔබ අවශ්‍ය වෙන ඕනම කෙනෙක්ට මේ QR කේතේ පරීක්ෂා කිරීමෙන් මේ දන්සැල් සඳහා සම්බන්ධ වෙන අයගේ සහ ඔවුන් ලබා දෙන දේවල් මොනවද කියන එක ඊළඟට ඒ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන මොනවද කියන එක දැනගන්නට පුළුවන්. ඒ කාරණාත් එක්කම අපි වීදි වෙළඳුනුත් ඔබ දන්නවා නගරයක් වුණාම මෙහෙම උත්සවයක් තියෙන වෙලාවට වීදි වෙළඳන් එනවා. අපි මේ වෙළඳනුත් ලියාපදිංචි කරන්නට කටයුතු කරලා තියෙන ඔවුන් සඳහා හැඳුනුම් පතක් නිකුත් කරනවා. ඒ හැඳුනුම් පතෙත් QR කේතයක් අඩංගුයි. මේ කේතෙන් ඔබට බලා ගන්නට පුළුවන් මේ ජංගම වෙලෙන්දා ලියාපදිංචි වූ සුදුසුකම් ලත් අයෙක්ද කියලා. එහෙම නොවන විට මං හිතන්නේ පොලිසිය සූදානමින් ඉන්නවා. ඒ ලියාපදිංචි නොවූ වෙලෙන්දන් ඉවත් කිරීමේ කටයුතු වලට ඒ වගේම ඩෙන්ගු රෝගය වළක්වා ගන්නට අපි vehicle mounted fogging කියන මේ ක්‍රමය උපයෝගී කරගෙන 16 වෙනිදාත් අතරමැදදී 5 වෙනි දිනේදීත් මේ ධූමායන කටයුතු සඳහා සූදානම් කරලා තියෙනවා. විද්‍යාත්මකව අවශ්‍ය වන සෑම අවස්ථාවකදීම මදුරු වර්ධනය සඳහාත් අපි අවශ්‍යතාවයේ අනුව කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඊට මේ කාරණාත් එක්කම ආපදා කළමනාකරණයේදී අවශ්‍ය සහාය දෙන්න මහනගර සභාව නිරන්තරයෙන් සූදානමින් ඉන්නවා. ගිනි නිවන හමුදාව මේ සඳහා සූදානම්. මේ වගේම අපිට තියෙනවා ජීවිත ආරක්ෂක ඒකකයක්. මේ ඒකකයත් සවිබාල ගන්වලා මේ දින ටිකේදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන් කිව්වා වගේ ඒ කටයුතු වලදී අවශ්‍ය සහාය දෙන්න සූදානම්. పూర్ව සූදානම් ගණනාවක් මේ වෙනකොට මහනගර සභාව කරමින් පවතිනවා. මහනුවර නගරයේ වීදි පිරිසුදු කිරීම, අත්වැටවල් තීන්තාලේප කරලා අලංකාර කිරීම, ඒ වගේම අනතුරුදායක ගස්වල අතු කපා ඉවත් කිරීම මේ වෙනකොට අපි සිද්ධ කරලා අවසానයි. මේ වගේ විශාල කාර්යභාරයක් ඊටාම සතුටින් මේ හැම්වෙන අවුරුදු 16කට පස්සේ අපේ ආන්දරෝ කිව්වා වගේ ජීවිතේ එක් පාතාවක් වෙන්නටත් පුළුවන් රාජකාරී අවස්ථාවේදී මෙහෙම භාග්යක් උදා වෙන්නේ. ඉතින් මා ඇතුළු මගේ නිලධාරි කණ්ඩායම ඉතාමත්ම කැපවීමෙන් මේ සඳහා සූදානමින් ඉන්නවා. මහනගර සභාව හඳුන්වලා දීලා තියෙනවා සුවිශේෂී QR කේතයකුත් මේ අපේ වෙබ් අඩවිය හා සම්බන්ධ වෙනවා. ඔබ ඕනෑම කෙනෙක්ට පුළුවන් මේ QR කේතය හරහා අදහස් යෝජනා ඒ වගේම වෙනත් ආයතන හා සම්බන්ධ විය යුතු ගැටලු මේ ඕනම දෙයක් අපිට ඉදිරිපත් කරන්නට මේ QR කේතය හරහා මේක නගරේ පුරා ප්‍රදර්ශනය කරන්නට කටයුතු කරනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය පොලිස්පතිතුමා සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව ශ්‍රී ලංකා පොලිසියත් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගනිමින් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාවත් රථවාහන කළමනාකරණය සඳහාත් අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට සූදානම් කරලා අවසానයි. විශේෂයෙන්ම පෝලිං 3කින් අපි බලාපොරොත්තු වෙනවා මේ පැමිණෙන බැතිමුන් හමලුව සඳහා ඇතුළු කරන්න. ඒකෙන් පෝලිං 2ක් ක්වීන්ස් දොරටුව ක්වීන්ස් හෝටලේ ඉදිරියේ තියෙන ඉදිරියෙනුත් එක පෝලිමක් වතුරමල ආසන්නුත් අපි මහමලුව සඳහා ඇතුළු කරනවා. එතකොට මේ විශේෂයෙන්ම ඉල්ලන්න තියෙන්නේ මේ පැමිණෙන බැතිමතුන්ට ශ්‍රී දල්දා වහන්සේ වෙනුවෙන් පූජා කරන යම් පූජා භාණ්ඩයක් හැර වෙනත් කිසිම ගමන් මල්ලක් ඒ වෙනකොට එතනින් එහාට අපි ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඔබේ මේ සෑම පෝලිං 3ම අවසාන පරීක්ෂාවට ඉස්සෙල්ලා තවත් එක ස්ථානයකදී පරීක්ෂාවට ලක් වෙනවා. ඒ ස්ථානවල සූදානම් කරලා තියෙනවා දිසාපතිතුමා කිව්වා වගේ ගමන් මලු තබන ස්ථානයක්. ඒ ස්ථානයේ ඔබේ ගමන් මලු තබලා ඉන්න ඕනේ. විශේෂයෙන්ම ඉල්ලීම කරන්නේ ඒ ගමන් මලු වල ඉතා වටින දේවල් ගේන්නත් එපා. පුළුවන් තරම් හැකිතාක් තමුන් ගමන් මලු රැගෙනේම මගහරිනවා නම් හොඳයි. මොකද ඒ අවස්ථාව වෙනකොටත් එක ස්ථානයක සාමාන්‍යයෙන් ගමන් මලු 8,000කට 9,000කට වඩා වැඩි ප්‍රමාණයක් එක ස්ථානයකින් බාර ගැනීම සිද්ධ වෙනවා. ඉතින් එතෙන්දී යම් අතපසුවීම් සිදු වුණොත් එහෙම ඔබ අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. මීට අමතරව රථවාහන කළමනාකරණය ඔබ දන්නවා මහනුවර නගරය ඉතාමත්ම සීමිත මාර්ග පද්ධතියක්. මේ පද්ධතිය තුළ විශාල වාහන ප්‍රමාණයක් දරා ගැනීම හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රී දල්දා වන්දනාව සඳහා දිනකට ලක්ෂ 2ක පමණ මහජනතාව පැමිණෙයි කියලා. ඊට අමතරව පාසල් නිවාඩුව හැරෙන්නට අනිත් සියලුම කටයුතු මහනුවර නගරය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන වෙළඳසල් විවෘතව පවතින හින්දා විශාල වාහන සංඛ්‍යාවක් අපි බලාපොරොත්තු වෙනවා මහනුවර නගරයට පැමිණෙයි කියලා. මේ නිසා විශේෂයෙන් ගැටමදිහා ඉඳන් ගත්තොත් එහෙම විලියම් ගොපල්ලෝ මාවතත් සිරිමාව බණ්ඩාරනායක මාවත එහෙම නැත්නම් පර්ණ පේරාදෙණිය පාර කටුගස්තොට දෙසට ඩී.එස්. සේනානායක වීදිය තිලක් රත්නායක මාවත තැන්නේ කුමර මාර්ගය ඇතුළු නුවර නගරයේ ඇතුළත ඇති සියලුම මාර්ග සහ අතුරු මාර්ග වාහන නොනැවැත්වීමේ කලාපයක් විදිහට තමයි අපි පවත්වාගෙන යන්නේ. ඒ හින්දා ඔබ අර පෙර පුරුදු පරිදි මීට ඉස්සෙල්ලා නුවර ඇවිල්ලා තියෙනවා නම් අතුරු මාර්ග වල ඇතුලේ එක පැත්තක වාහන නවත්තලා තියෙනවා දැක්කට මේ අවස්ථාවේදී ඔබට එහෙම ඇවිල්ලා වාහන නවත්තන්න අවස්ථාවක් නැහැ. ඔබට එහෙම ඔබගේ විශේෂයෙන්ම බර වාහන නෙමෙයි සැහැල්ලු රථ වාහන වලට නගර සභාවෙන් ඉදිකරලා තියෙන ඔවුන්ගේ රථගාලත්, තරලිය රථගාලත්, සාහස් වෙන රථගාලත් පමණයි යම් අවස්ථාවක ඔබට ප්‍රයෝජනට ගන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම සාමාන්‍ය ගමන් වාර සහිත බස් රථ අපි නගරය තුළට ඇතුල් කර ගන්නවා. ඒ වුණත් නගරය තුළ සිට ක්‍රියාත්මක වෙන කෙටි දුර ගමන් වාර බස් රථ සියල්ලම අපි ඔවුන්ට මහනුවර නගරය තුළ නවත්තන්න අපි ඉඩ දෙන්නේ නැහැ. නැත්නම් ටච් ඇන්ඩ් ගෝ එකක් විදියට ඔවුන්ගේ ගමන් වාරය ඇවිල්ලා ඔවුන් නැවත ඒ ඔවුන්ගේ සුපුරුදු පටන් ගත්ත ස්ථානයේ දක්වා ගමන් කළ යුතුව තිබෙනවා.
ඊට අමතරව බෝගම්බර බස් පර්යන්තයෙන් පටන් ගන්න බස් හැරෙන්න දුර ගමන් සේවා බස් රථ හැරෙන්නට මාර්ගයේ කීප තැනක ඔබ දන්නවා SWRD බණ්ඩාරනායක මාවත ඒගම යටිනුවර වීදියේ දුර ගමන් සේවා බස් රථ කීපයක් අපි නවත්තනවා. ඒ බස් රථ වලටත් ඔවුන්ගේ ගමන් වාරයේ පටන් ගන්න විනාඩි 10කට ඉස්සෙල්ලා තමයි ඒ අදාළ ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. ඇවිල්ලා ඔවුන්ගේ තියෙන මගින් සංඛ්‍යාව රැගෙන ඔවුන් නගරයෙන් පිට වෙලා යන්න ඕනේ. විශේෂයෙන්ම මෙම ශ්‍රී දල්දා වන්දනාව සඳහා විශේෂයෙන් පැමිණෙන බැතිමතුන්ගේ වාහන අපි නගරයට ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම වගේ සීමා කරලා තියෙන්නේ. කොළඹ දෙස ඉඳන් ගැටඹ දෙසෙන් එනවා නම් ගැටඹේ වටරවුමේදී අපි මේ වාහන නවත්තනවා. සැහැල්ලු වාහන සඳහා ගැටඹ ක්‍රීඩාංගණයත් මගී බස් රථ සඳහා අපි ගන්නරුව පාරෙත් අපි අවශ්‍ය තරම් ප්‍රමාණවත් තරම් ගාල් කිරීම සඳහා පාසුකම් සලසලා තියෙනවා. එතන සිට ෂටල් සර්විස් එකක් මගින් තමයි අපි ඔවුන්ව නගරය තුළට කැඳවගෙන ඉන්නේ. කටුගස්තොට විදම් පැත්තෙන් එනවා මම හිතන්නේ කුරුණෑගල පාර, මාතලේ පාර සහ මඩවල පාර කියන පාරවල් තුනකින් නගරයට ඇතුල් වෙනවා. මේකෙන් කුරුණෑගල පාරේ එන වාහන අපි 4 කණුවේදීත්, මඩවල පාරෙන් එන වාහන අපි මහින්ද රාජපක්ෂ රංගහල අසලදීත් අපි නැවැත්වීමට කටයුතු කරනවා. මාතලේ දෙසින් එන සැහැල්ලු වාහන අපි නගරේ මහයියාව බිංගෙන් රාකඩේ හන්දිය දක්වා අරගෙන PT රාජන් එක ලෑස්ති කරලා තියෙනවා. PT රාජන් ක්‍රීඩාංගණය. ඒ ක්‍රීඩාංගණය තුල ඔවුන්ගේ සැහැල්ලු රථ වාහන ගාල් කිරීම සඳහා අවශ්‍ය පාසුකම් සලසලා දීලා තියෙනවා. අනිකුත් මාතලේ දිස සිට පැමිණෙන බස් රථවලත් ඔවුන්ව අපි කුරුණෑගල පාරට සහ මඩවල පාරට යොමු කළා තමයි ඔවුන්ට නැවැත්වීමේ පහසුකම් සලසලා දීලා තියෙන්නේ. ෂටල් සර්විස් එකක් මගින් ඔවුන්ට ආපසු ඔවුන්ට දල්දා වන්දනාව සඳහා පැමිණීමටත් ඒ පැමිණීමෙන් පසු නැවත ඔවුන්ට ඔවුන්ගේ පටන් ගත ඔවුන්ගේ වාහනේ නවත්තපු ස්ථානයට පැමිණෙන්නත් ප්‍රමාණවත් තරම් පහසුකම් මේ වෙනකොට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පුද්ගලික බස් රථ ආශ්‍රයෙන් සැපීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මහනුවර නගරයට එන ගොඩ දෙනෙක් හන්තාන සඳගිරිසෑය වන්දනා කිරීම සඳහා යාමට විශාල උනන්දුවක් තියෙනවා. මොකද විශාල ඉතාම පරතරයේ අඩු පාරක් තමයි අපිට උඩට තියෙන්නේ. ඒ පාරේ නොදන්නා කියන්නේ ඒ මාර්ගය ගැන නොදන්නා බස් රථ දිනන නාවොත් විශාල තදබදයක් ඇති වෙනවා. ඒ හින්දා අපි හන්තාන සඳගිරිසෑය වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන් සඳහාත් විශේෂ බස් රථ සේවයක් පවත්වාගෙන යනවා. ඔවුන්ගේ වාහන අපි බෝගම්බර ක්‍රීඩාංගණයේ ඉදිරියේ තමයි අපි නවත්තන්නට පාසුකම් සලසලා දීලා තියෙන්නේ. ඔවුන්ගේ වාහන වලින් අපි සඳගිරිසෑය වන්දනා කිරීම සඳහා යාමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. නගරයේ තුල ගත්තොත් එහෙම DS සේනානායක වීදිය හරස් වීදියේ ඉඳන් වේල්ස් පාර්ක් දක්වා සම්පූර්ණ කොටස වසා දමලා තියෙන්නේ. ඒ නිසා කටුගස්තොට දිසෙන් පැමිණෙන බර වාහන එහෙම නැත්නම් බස් රථ සහ බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය ඉදිරියට ඇවිල්ලා එතනින් ඔවුන් යන දිශාවකට ගමන් කරන්නට පුළුවන්. අනිකුත් සැහැල්ලු වාහන අපි දියසරණයක විදිහ හරස් වීදිය දක්වා අරගෙන හරස් වීදියෙන් පල්ලෙහාට ඇවිල්ලා කොටුකොඩැල්ල වීදියෙන් දල්දා වීදියට අරගෙන දල්දා වීදියෙන් වමට හරවලා KCC මාර්ගයෙන් ටොරින්ටන් දක්වා අරගෙන ඔවුන්ට ගමන් පහසුකම් සලසලා දෙනවා. නමුත් මේ අපි මේ ක්‍රියාමාර්ග ගත්තත් අපි බලාපොරොත්තු වෙනවා විශාල වාහන තදබදයක් ඇති වෙයි කියලා. ඊළඟට මයංගනේ දෙසින් එන වාහන බැතිමතුන් එන වාහන අපි බණ්ඩාරනායක විද්‍යාලයේ ඉදිරිපිටින් නවත්තනවා. එතනින් නවත්තලා බණ්ඩාරනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ සූදානම් කරලා තිනවා ඔවුන්ගේ වාහන නැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් අපි සලසලා තිනවා. එතන තමයි ෂටල් සර්විස් එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ගුරුදෙනිය එහෙම නැත්නම් හේවා 60 පාර කියලා කියනවා බදුල්ල දෙසින් පැමිණෙන වාහන තන්නේ කුමරදී අපි නවත්තලා ඔවුන් එතන සිට නගරයට ප්‍රවාහනය කිරීමට අවස්ථාව සලසලා දීලා තිනවා. ඒ වගේම අම්පිටිය බෝගහ ළඟිනුත් අපි වාහන නවත්තලා එතනම ක්‍රීඩාංගණයක් තියෙනවා. අපි උන්ට පහසුකම් සලසලා දීලා තියෙනවා. ඉතින් විශේෂ වශයෙන් කියන්න තියෙන්නේ මේ කාලය තුල වාහන විශාල වශයෙන් එන එක අපි දන්නවා ඇතුළට එනවා කියලා. ඉතින් ඒ පැමුණත් අපිට ප්‍රමාණවත් පරිදි දරා ගන්න බැරි තරමට වාහන ප්‍රමාණයක් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා නගරය තුළට එයි කියලා. ඒ හින්දා අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ පොලිසිය විසින් ක්‍රියාත්මක කරලා තියෙන රථ වාහන සැලැස්මට ඔබ අනුගත වෙලා අපිට අවශ්‍ය සහයෝගය ලබා දුන්නොත් අපිට පුළුවන් වෙයි මේ රථ වාහන කළමනාකරණය ඉතා හොඳින් කරගන්න. ඊට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කඩුගන්නාවේ සිට සෑම විනාඩි 45කට වරක්ම කටුගස්තොට සිට සෑම විනාඩි 45කට වරක්ම මහනුවර දක්වා දුම්රිය සේවයක් යොදලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා මහ ජනතාවගෙන් එයත් ප්‍රයෝජනට ගන්න කියලා මහනුවර නගරයට එන්න. වෙනත් කියන්න තියෙන ඔබගේ විශේෂයෙන්ම වටිනා කියන දේවල් අරන් එන්න එපා. විශේෂයෙන්ම ඔබ
ඔබට ජංගම දුරකථන රැගෙනීම තහනම් කළා නැහැ. නමුත් කෙසේ වෙතත් ඔබ අවසාන පරීක්ෂාවෙන් කරන අවස්ථාවේදී ඔබගේ ජංගම දුරකථනයේ ක්‍රියාවිරහිත කළා තියාගන්නට අවශ්‍යයි. මොකද සම්ප්‍රදායක් ලෙස කිසිම කෙනෙකුට අදුම ගානේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටවත් ඉහළ මහලේ ශ්‍රී දළදා වහන්සේ තියෙන ස්ථානයේ ඡායාරූප ගැනීමක් හෝ වීඩියෝ කිරීමක් කරන්න අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. ඒ ටික තමයි අපේ පැත්තෙන් දැන් තියෙන්නේ. අපි සියලුම රාජ්‍ය ආයතන සමග මේ වෙනකොට සම්බන්ධීකරණය කරමින් තිබෙනවා. ඒ කියන්නේ පොලිසියට තමයි මේකදී සමහරක් වෙලාවට පිළිතුරු දෙන්නේ සනීප ආරක්ෂක කටයුතු සහ ඒ කටයුතු සම්බන්ධයෙන් නාගරික මහනගර සභාව සමගත් අනිකුත් පරිපාලන කටයුතු සම්බන්ධයෙන් දිසාපතිතුමත් සමග අපි මේ වෙනකොට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ කටයුතු සඳහා විශේෂයෙන්ම නුවර වැවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායමුත් යොදවලා තියෙනවා. ඒ හින්දා ඔබට බැතිසිතින් ඇවිල්ලා පහසුවෙන් මේ වන්දනාව සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් මේ වෙනකොට සල්සල් තියෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා මේ දළදා වන්දනාව මේ කියලා තියෙන කාරණාවලට අනුගත වෙමින් සිදු කරන්න කියලා. දළදා වහන්සේ වන්දනා කිරීම සඳහා සකස් කරලා තියෙන ප්‍රධාන මාර්ග තුනක්. ඒ කියන්නේ පෝලින් තුනකින් ඇතුල් වෙලා දළදා වහන්සේ වන්දනා කිරීම තමයි මෙවර සිද්ධ වෙන්නේ. වෙනත් වර්ෂවල විශේෂ ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා තිබුණා. එවැන්නක් මේ වර්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එසේ වුවත් අපි දන්නවා විදේශ තානාපතිවරු සහ ඒ වගේ විශේෂිත අමුත්තන් සඳහා පමණක් ඒ අවස්ථාව තිබෙනවා. ඒ වගේම මහා සංඝරත්නයට සහ තවත් විශේෂිත සමහර යම් යම් ආබාධිත අය වාගේ විශේෂිත පුද්ගලයන් සඳහා එවැනි පහසුකමක් සලසා තියෙනවා. හැරුණුකොට මේවර සියලු දෙනාටම පොදුවේ ඒ ප්‍රවේශ මාර්ග වලින් ඇතුල් වෙලා දළදා වහන්සේ වන්දනමාන කිරීමට තමයි අවශ්‍ය පහසුකම් මේ වෙන විට සම්පාදනය කරලා තියෙන්නේ. විශේෂයෙන් කුරුණෑගල කියන්නේ කටුගස්තොට ඇවිල්ලා එන මාතලේ කුරුණෑගල මඩවල පැත්තෙන් එන වාහන වලට බැතිවතුන්ට ලේසියෙන්ම ඩීඑස් සේනානායක වීදියේ දෙසින් තියෙන පොලිමට එකතු වෙන්නට පුළුවන්. බොහෝ වෙලාවට ඒ පොලිම මුල් අවස්ථාවේදී හැරුණොත් මග වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා ඩීඑස් සේනානායක වීදියේ අඩුම ගානේ කිලෝමීටර් 2.5ක් 3ක්වත් මේ පොලිම පැවැත්වෙයි කියලා. එතකොට ගැටඹේ කියන්නේ කොළඹ ඉඳලා එහෙම නැත්නම් නුවරඑළිය පැත්තේ ඉඳන් එන අයටත් මයංගනේ ඉඳන් එන පැත්ත අයටත් මේ පොලිම විශේෂයෙන් වැවරවුමේ වැටේ යන පොලිම රතුබෝක්කුව හන්දියෙන් තමයි පටන් ගන්නෙ. ඒක අම්පිටිය දෙසින් නම් පටන් අරගෙන රතුබෝක්කුව හන්දියේදී මේ පොලිම දෙකට කැඩෙනවා. එක පොලිමක් වමට හැරිලා මල්ලතු මහා විහාරයේ අසලින් වේස් පාක් දක්වා ඇවිල්ලා ජෝයි බෝට්ටුව අසලින් ක්වීන්ස් හෝටලේ ඉදිරිපිට පැමිණෙනවා. අනිත් පොලිම එතනින් දකුණට ඇවිල්ලා මහාමායා ප්‍රාථමික විද්‍යාලයේ අසලින් අවන්හල ළඟින් උල්පැංගේ ඉදිරියෙන් මාලිගාවෙන් පිටතින් වැව අයින දිගේ ක්වීන්ස් එකට පැමිණෙනවා. එතකොට ඒ අයට මං හිතන්නේ ලේසි රතුබෝක්කුව හන්දියේදී මේ පොලිමට එකතු වෙන එක තමයි ඔවුන්ට පහසු වෙන්නේ. අන්දරනේ මහනගර සභාවේ මැදිහත් වීමෙන් අපේ අතිරේක දිසාපතිතුමා ස්ථාන දෙකක් කිව්වා විවේක සුවය අවශ්‍ය වෙනකොට රෝගීන්ට හෝ පහසුකම් සලසා ගන්න. ඒ වගේම මහනගර සභාව මැදිහත් වෙලා ස්ථාන 4ක් සූදානම් කරමින් පවතිනවා. ඒ වගේ හදිසි රෝගාතුර වෙන අය හෝ මේ ප්‍රථමාධාර මධ්‍යස්ථාන නෙමෙයි ප්‍රථමාධාර මධ්‍යස්ථාන 5ක් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සකස් වෙනවා. අපි කියන්නේ වෙනත් පහසුකමක් ඇඳුමක් මාරු කරගන්න ඒ වගේ පහසුකමක් ලබා ගන්නටත් මහනගර සභාව මැදිහත් වෙලා ස්ථාන 4ක් සූදානම් කරමින් පවතිනවා. මේ සියල්ලම අපි ප්‍රජාවට පහසුවෙන් අවබෝධ කරගන්නට හැකිවනසේ දැන්වීම් පුවරු යොදාන්නට බලාපොරොත්තු වෙනවා.